මේක සම්බ ගන්න ඕන වතුර මුකුත් නොදා නිකම්ම හත්තිය දාලා හොඳට සම්බ ගන්න ඕන. වතුර හැදෙන මේන්නේ හොඳේ. මේ ඉන්නේ මොහොතේ මේ වැලිය ඇස්සේ වැලියට මේ අතින් අවුස්සනකොට අහු වෙනවා. අපි අද මොහොතේ ගිහින් මේ නාන්න ගිහින් තමයි අල්ලගෙන ආවේ. මේ හොඳට අපි දැන් මේක සම්බ ගන්නවා. මෙහෙම විනාඩි 10-15ක් විතර මෙහෙම සම්බෙනකොට මේකේ ඔටෝ පියන්න ඇරෙනවා. ඔන්න අපි දැන් මක්ටිය ටික මේ තාම පිටේ සම්බ ගන්නවා. වතුර දැන් හැදීගෙන ඉන්නේ. මේ බලා ගන්න දැන් වතුර හැදීගෙන ඉන්නවා. එතන ඔයාලට පේනවා ඇති දැන් වතුර හැදෙනවා අන්න. බලන්න. මේක හොඳට මේක තම්බ ගන්න ඕන. තම්බුණාන් පස්සේ මේකේ පියන් මෙන්න මේ විදියට ඇරෙනවා. මේ ඇරෙන්නේ. මේ පියන් ඇරිලා මේ බලා ගන්න පියන් ඇරෙනවා මේ විදියට. දැන් මේකේ වතුර හැදීගෙන යනවා හොයාලා. හොඳට උඩට ඔයාලටත් මේවා ගිහිල්ලා වැල්ලේ ගිහිල්ලා කරලා හොඳට අවුස්සලා ගත්තා නම් මේ කඩින් ගන්න ඕනේ නිකම් මත්තේලියක් ගෙනාව හදාගත්ත කෑවා. මේ වැඩියක් ඉන්නේ අතින් අවුස්සලා ගන්නකොට ඕන හැටියක ඕන තරමක් අල්ලන් ඉන්නේ කඩවල වල විකුණන තියෙන රුපියල් 200ක් 300ක් විතර එනවා කිලෝවක් මේවා. කිලෝන මහ ගොඩක් අහු වෙන්නේ නැහැ. හදන්න ගියාම පොඩ්ඩයි ඉතින්. ඔන්න බලන්න දැන් මේකේ වතුර හැදීගෙන ඉන්නේ. තව ටිකක් උඩ යනකොට තව වතුර හැදෙනවා. ඔන්න බලන්න දැන් මේක ඇවිල්ලා තියෙන්නේ හොඳට වතුර ඇවිදිලා මේ බලන්න වතුර මුංගේ ඇතුලේ තියෙන වතුර ටික තීරම හැදෙනවා මේ විදිහට මේ. පේනවනේ ඔයාලට. නේ. හොඳට හැදෙනවා. මේ ආකාරයට හොඳට තව ටිකක් සම්බ ගන්න ඕන. අපි මෙතන ගොඩක් නිසා මේ අමාරුයි. මේක තාච්චියක වගේ වෙනවා ලේසියි. මේ බලන්න දැන් වතුර හොඳටම හැදෙන ගොඩක් පේනවා නේද? හොඳටම හැදෙනවා මේ විදිහට ගොඩක් වතුර හැදෙනවා. තාරියක් හොඳට සම්බ ගන්න. මේක සම්බ ගන්න ඕන හොඳට. මත්තේ කියන්නේ හරි රස කෑමක්. තනිකර දැල්ලෝ වලටත් වඩා නිකන් ආමුතුනේ. එයාලා කලින් අරන් බලලා හදලා කන්නක මේ බලන්න අපිට දැන් හැදලා තියෙන අම්බාරේට. හොඳට කවරම් කරගන්න. බලන්නකො දැන් මේක හොඳට තැඹිලා ඉවරුනාම අපිට තියෙන මේ මස් ටික ගලවලා ගන්න. ඕන දැන් මේක හරිය තැඹිලා තියෙන දැන් අපි මේක ඕෆ් කරගෙන අපි මේ වතුර ටික බේර ගන්නවා. මේ ආකාරයෙන් බේර ගන්න. ඔන්න අපි වතුර ටික බේරගෙන ඉවරලා දැන් මේවා ගලවලා ගන්න මෙන්න මෙයා මෙන්න මේවා මේක ගලවලා මහ ගොඩක් නෑ සුට්ටයි මේකයි කියලා ගහන්නේ
මේ තාම අපි මේ ගලවනවා. මෙන්න මේ විදිහට හොඳට තැම්බුනාම ගැලවෙන ඔක්කොම මේ තැම්බුලා තුන පස්සේ මේ විදිහට හයි වෙන්නේ. මෙහෙම කරලා මෙහෙම කරනකොට නිකම්ම ගැලවෙනවා. මේක අපි මේ ගලවගෙන ඉවරලා හොඳට හොද ගන්න ඕන. නැත්නම් මේ මොකද්ද මේ වැලි තියෙන මේ වගේ ඔන්න අපි ගලවගත්ත ඔක්කොම ටික මේ දිනේ ගලවගත්ත මට්ටය ටික. දැන් මේක හොඳට හොදලා ගන්න ඕන. හොදලා අරගෙන මේක ඉවරලා තෙල් දාලා ලුණු කපලා දාලා තෙල් දාලා තෙල් පරාදුවක් කරලා ගන්න තියෙන්නේ. හොඳද? ඔන්න එහෙනම් අපේ තියෙනවා